ඔයාලා දන්නවද බඩේරුක පරාගෙන වෙන්නේ නැහැ. මේ තියෙන්නේ මල. බලන්න මුදුන් මාල කියනවා මේකට බඩේරු කරලා. මේකේ දැන් හැදෙන මේකේ තියෙන මල් කුඩු හැලෙනවා. මේවා කෙලින්ම වැටෙනවා. මෙන්න මේ බඩේරු කරලා මෙන්න මේ අපි රවුලක් කියන කොටසට. මේ තියෙන්නේ කලං කෙලින් නැත්තම් කීලේ. මේ තියෙන්නේ මේ නූල් එක නූලට එක ඇටේ හැදෙනවා මේ මේවා උඩට වැටුනහම මෙන්න මේ පරාග මේ මලේ පරාග වැටෙනවා. වැටෙනාන් පස්සේ මේ නූල දිගේ පරාග කණික කරලා ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ තමයි සංසේචනය සිද්ධ වෙලා බඩේරුම් වැටයක් හැදෙන්නේ. අන්න එහෙමයි පරාගන යන්නේ. මේකට කුමිසත්තු අවශ්‍ය නැහැ බඩේරුම් වලට. කෙලින්ම ගහේ මේ ගස් ගොඩක් තියෙදි මේ ගහේ මේකේ වැටෙනවා මේකේ වැටෙනවා පොත්තුණගේ කියනවා. වැටිච්ච ගමන් මේ පරාගන සිද්ධ වෙනවා. මේ තියෙන්නේ වැටිච්ච ඒවා කලින් දැන් මේ රවුල මැරෙන්නේ පරාගෙන සිද්ධ වෙලා ඉවරයි. දැන් කාලේ හරි. දැන් මේ ඇට හැදිලා තියෙන්නේ. ඇට මෝරන්න තමයි තියෙන්නේ. අන්න එහෙමයි බඩේරුම් ගස් වල පරාගෙන සිද්ධ වෙන්නේ.